ඔන්න ඉතින් අදත් ඔයගොල්ලෝ මගේ YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අදත් මම ව්‍යංජන එකක් හදන්න යන්නේ. මුලින්ම හට්ටිය ලිපේ තියලා පොල් තෙල් ටිකක් එකතු කරා. ඊට පස්සේ මිරිස් කොඩු හැන්දක් එකතු කරා. දැන් ඔන්න ඊට පස්සේ බීලුණු අමු මිරිස් කරපිංචා ටික එකතු කරා. ඔන්න මේ එකතු කරේ උළුහාල් ටිකක්. උණුහාල් අනිවාර්යයි. ඊට පස්සේ මෙන්න මම කඩාගෙන සෝදාගත්ත මේ කරල් ටික එකතු කරා. කහ කුඩු බෙදපු තුන පහ කුඩු ටිකක් ලුණු කුඩු. ඔන්න මම මේ දැන් එකතු කරන්නේ මිටි කිරි දීකිරි දෙකම එකට. ඔන්න දැන් මේ ටික එකතු කරලා මෙන්න මේ විදිහට අපි හොඳට මේක කලවම් වෙනකම් හොඳට මෙහෙම හැඳිකා ගමු. දැන් තියෙන්නේ මේක ලිපේ තියලා හොඳට උයා ගන්න. මට මේකට දාන්න අමතකුණා කුරුඳු පොතු කෑල්ලක්. ඔන්න දැන් තමයි මම කුරුඳු පොතු ටික එකතු කරේ. හරි. දැන් අපි මේක වහලා තියමු. දැන් මේක වහලා විනාඩි 3කට විතර පස්සේ තමයි මේ ඇරියේ. මේ බලන්න දැන් මේ කිරි ටික හොඳට පැහිගෙන එනවා. දැන් මේක මෙහෙම දිගටම වහලා තියන්න බෑ. ඒ වහලා තිබුණොත් කිරි ටික කැටි ගෑනවා. ඒ කැටි ගැහුණාට පස්සේ ඒ හොද්ද රස නෑනේ. ඒ හින්දා අපි මේක වහන්න ඕනේ. ඊට පස්සේ ආයෙ ටිකකින් අරින්න ඕනේ. ඊට පස්සේ හොඳට හැඳි ගන්න ඕනේ. හැඳි ගාලා නැවත ආයෙ වහන්න ඕනේ. මේ විදිහට අපි දෙපාරක් තුන් පාරක් මේ විදිහට කරන්න ඕනේ. එතකොට ඊට පස්සේ කිරි ටික හොඳට පැහුණාට පස්සේ ආයෙ කිරි කැටි ගෑන්නේ නැහැ. අර ඒක වෙනකන් අපි ටිකක් මේ විදිහට හැඳි ගගා වහන්න ඕනේ. ඊට පස්සේ ආයෙ අරින්න ඕනේ. ඇරලා ආයෙ හොඳට හැඳි ගාලා ආයෙත් වහලා තමයි මේක උයා ගන්න ඕනේ. ඔන්න. මේ පාගෙට තැම්බීගෙන එන ගමන් අපි දැන් ටිකක් වහලා තියමු. ඔන්න දැන් ආයෙ ඇරියා. දැන් හොඳට තැම්බීගෙන මේ එන්නේ. දැන් නම් සෑහෙන තැම්බිලා තියෙන්නේ. හොඳට. තව විනාඩි 2-3කින් ඔන්න මෑ කරල් වෑංජනේ ලෑස්ති. ඔන්න දැන් මෑ කරල් වෑංජනේ ලෑස්ති. මේක තමයි මම හදපු රසම රස මෑ කරල් වෑංජනේ. ඇත්තටම මේක මා රසයි. මෑ කරල් රහයි. කොහොමත් දන්නවනේ ඔයගොල්ලෝ ඉතින්. මෑ කරල් රසයි කියලා. ඉතින් මේ විදිහට තෙල් ටිකක් එකතු කරලා කිරි එකවර දාලා මෑ කරල් ටික හදාගත්තාම ඇත්තටම මාර්ම රසයි. ඔයගොල්ලොත් හදලා බලන්න එහෙනම්. ඒක නම් ඔයගොල්ලන්ට සුබ දවසක් වේවා.